හායි නමස්තේ. ඉතින් ඔන්න මාසයකට විතර පස්සේ දිගු නිහඬියාවකින් ඔයාලට සුරංජි හින්දි සර්ගම් හරහා වීඩියෝ එකක් ගෙන අරගෙන එන්න මම අද සූදානම් වෙනවා. ඇත්තටම දිගු නිහඬියාවක් කිව්වේ ප්‍රසංගයක් සඳහා මම විදේශගත වෙලා හිටියා. ඉතින් ඉන් පස්සේ මට හිතුණා ටිකක් නිහඬියාව වැඩි කියලා. ඒ නිසා වුණා අද වීඩියෝ එකක් අරගෙන එන්න මම සූදානම් වෙනවා. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරන්නේ හැමෝම බොහෝම ආදරෙන් වැළඳගත් අභිමාන් කියන චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් සහ ඒ චිත්‍රපටයේ අඩංගු ගීත ගැන තමයි අභිමාන් ෆිල්ම් එක ගැන තමයි අද පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුවේ. 1973 වර්ෂයේ තිරගත වෙච්ච අභිමාන් චිත්‍රපටය. අභිමාන් කියන්නේ හින්දියෙන් අභිමාන් කියලා අර්ථය තමයි වචනේ තේරුම තමයි අපි කියවදින් ප්‍රවුඩ් කියන එක. අභිමානය, අහංකාරය, ආඩම්බරකම මේ ඔක්කොම ගැබ් වෙලා තියෙනවා. ඉතින් 1973 ජූලි 27 වෙනිදා තමයි මේ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත වුණේ, රිලීස් වුණේ. බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙළමින් අඛණ්ඩව මාස ගණනාවක් සිනමා හල් වල මේ චිත්‍රපටය තිරගත වෙලා තිබ්බා. ඒ තරමට රසිකයෝ ආදරෙන් වැළඳගත්ත සුපර් හිට් ෆිල්ම් එකක් කිව්වොත් මම හිතන්නේ ඒක නිවැරදි. අදටත් ඒ චිත්‍රපටයේ ගීත බොහෝ දෙනා අදටත් හින්දි ගීත රස විඳින්නන් අතර අභිමාන් චිත්‍රපටයේ ගීතයක් නැති වුණොත් ඒක මහා පුදුමයට කාරණයක්. ඒ නිසා ඒ තරමටම ඒ චිත්‍රපටයේ ගීත ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් මේ චිත්‍රපටය ගැන කතා කරොත් අමිතාබ් බච්චන් සමග ජයා බහදුරි නැත්නම් ජයා බහදුරි හෙවත් ජයා බච්චන් තමයි රංගනෙන් දායකත්වයේ දැක්වේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ රිෂිකේෂ් මුකර්ජී. ඒත් එක්කම මියුසික් කම්පෝසර් විදියට කටයුතු කරේ එස්.ඩී. බර්මන්. ඒත් එක්කම ලිරික්ස් රයිටර් උනේ මේකේ ගීත රචනා කරේ මජ්රූහ සුල්තාන්පුරි. ඉතින් මජ්රූහ සුල්තාන්පුරි කියන පද රචකයා හින්දි සිනමා ගීතාවලියේ කැපී පෙනෙන ගීත පද රචකයෙක් විදියට, ඒ වගේම එස්.ඩී. බර්මන් කියන්නේ ඒ විදිහම ආර්.ඩී. බර්මන්, එස්.ඩී. බර්මන් අපිට අමතක කරන්නම බැරි සංගීතඥයින් අතර ඉන්නවා හින්දි සිනමාවේ සංගීතවේදීන් අතර. ඉතින් කිෂෝර් කුමාර් සමග ලතා මංගেশකර්, ඒ වගේම මොහමඩ් රෆි ගීත ගායනයෙන් ප්‍රධාන වශයෙන්ම දායක වුණා. ගොඩක් අය මේ මොහමඩ් රෆි කියන නාමය වරද්දවලා මොහමඩ් රාෆි කියනවා. රාෆි නෙමෙයි, මොහමඩ් රෆි. රෆි. එතකොට ඒත් එකම මොහමඩ් රෆි වගේම ලතා මංගেশකර් කියලා කියනවා හෙලා තියෙනවා. ගොඩාක් තැන්වල. ඉතින් සමහරක් වෙලාවට ඉතින් දැනුම් තේරුම් ඇති අයගෙන් උනත් ඒ වචන වැරදින්න පුළුවන්. මොකද ඒවා අපේ නම් නෙමෙයි, ඒක ඉන්දියාවේ නම්නේ. ඉතින් ලතා මංගেশකර් කියලා කියනවා. ලතා මංගেশකර් නෙමෙයි, එතුමිය ලතා මංගেশකර්. ඉතින් ඒ පොඩි දැනුවත් කිරීම ටිකක් එක්ක, මොකද මේ YouTube channel එකේ අරමුණ උනේත් පොඩි දේවල් වලින් හරි ඔබගේ දැනුම පුළුල් වෙන්න දෙයක් එකතු කරන්න මට පුළුවන් නම් ඒක මම හිතනවා මම කරන ලොකු සමාජ සත්කාරයක් කියලා. ඉතින් ඒක නිසා මේ කරුණු කාරණා ටිකත් ඔළුවේ තියාගෙන අපි දැන් රස විඳිමු අභිමාන් චිත්‍රපටයේන මේ ගීත කීපයක් ඔයාලගේ මතකයේ තියෙනවද කියලා අපි දැන් බලමු. ඉතින් අභිමාන් චිත්‍රපටයේ අභිමාන් ෆිල්ම් එකේ සුපර් හිට් සෝං එක මතකද බලන්න? ඒ වගේම බොහොම ජනාදරයට පාත්‍ර වෙච්ච තවත් එක් ගීතයක් තමයි අභිමාන් ෆිල්ම් එකේ එන ඒත් එක්කම මේ යුග ගීත කිහිපයක් තියෙනවා. අපි බලමු මේ යුග ගීතේ
लुटे कोई मन का नगर बन के मेरा साथी, लुटे कोई मन का नगर बन के मेरा साथी. මෙන්න මේ ලතා මංගেশකර් මහත්මිය ගායනා කරන මේ ගීතය බලන්න මතකේ තියෙනවද කියලා? अब तो है तुमसे हर खुशी अपनी. මතකද කියලා බලමුනේ. තව ඉස්සරහට ගීත සම්පූර්ණ කොටස් කියන්නේ ගීතයේ මුල් කොටස මම සම්පූර්ණයෙන් ගායනා කරනවා ඉදිරියේදී. පියා බිනා पिया बिना पिया बिना बासिया बाजना 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 नदिया किनारे है आए आए कंगना नदिया किनारे. ඒත් එක්කම අමිතාබ් බච්චන් මහත්මයා රංගනයෙන් දායක වෙන මේ ගීතය කිෂෝර් කුමාර් ගායනා කරන්නේ. मीत ना मिला रे मन का मीत ना मिला रे मन का. අපි වීඩියෝ එකේ ඊළඟ අදියරේදී මේ ගීත කෝරස් කොටස ගීතේ මුල් කොටස් ටික රස විඳිමු. ඔන්න එහෙනම් අපි දැන් රස විඳිමු අභිමාන් ෆිල්ම් කියන සුපර් හිට් සෝංග් එක. तेरे मेरे मिलन किए रैना रैना रात्रिය. ඔබත් මමත් එකතු වෙන මේ රාත්‍රිය අලුත් මලක් මල් කැකුලක් අලුත් මලක් පිපෙනවා වගේ නව හැඟීමක් නැත්නම් නව ආරම්භයක් ගෙන එනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ නිසාම තමයි ඔබගේ දෙනෙත් ඒ තරම්ම චංචලව තියෙන්නේ. බලන්නකෝ බලන්නකෝ देखो ना බලන්නකෝ देखो බලන්න देखो ना කියලා එකතු වුනහම බලන්නකෝ आओ ना එන්නකෝ यहाँ से जाओ ना මෙහෙන් යන්නකෝ මෙතනින් නා කියන පදය වචනයක හින්දි වචනයක ක්‍රියාපදයක් එක එකතු වෙලා කියනකොට ඒක බොහොම ආදරණීය විදියට කරන ඉල්ලීමක්. देखो ना බලන්නකෝ බලන්නකෝ ආදරෙන් කරන ඉල්ලීමක්. එහෙනම් දැන් එක දිගට එක පෙළට රස විඳමු අභිමාන් ෆිල්ම් එකේ ගීත ගොන්න. देखो ना तेरे मेरे मिलन की रहना. हो तेरे बिंदिया रे रे आए हाय तेरी बिंदिया तेरी बिंदिया रे रे आए हाय तेरी बिंदिया रे सजन बिंदिया ले लेगी तेरी निंदिया रे आए हाय तेरी बिंदिया रे. लुटे कोई मन का नगर हो लुटे कोई मन का नगर बन के मेरा
लुटे कोई मन का नगर बन के मेरा साथी, कौन है वो अपनों में कभी ऐसा कहीं होता है, ये तो बड़ा धोखा है। लुटे कोई मन का नगर बन के मेरा साथी, यही पे कहीं है मेरे मन का जोर, नजर पड़े तो भैया दो मरोड़। जाने दो जैसे तुम्हें प्यार वो ही मुझे प्यार है, जीने का सहारा है। देखो जी तुम्हारी यही बतिया मुझे कोई तड़पाती, लुटे कोई मन का नगर बन के मेरा साथी। अब तो है तुमसे हर खुशी अपनी, अब तो है तुमसे हर खुशी अपनी। तुम पे मरना है जिंदगी अपनी, हो अब तो है तुमसे हर खुशी अपनी। දැන් මගේ ජීවිතයේ හැම සතුටක්ම ඔබමයි. तुम पे मरना है जिंदगी अपनी. මගේ ජීවිතේ ඔබ කෙරේ ඔබ මැත්තේ නැහුණත් නැති වුණත් මැරුණත් දැන් කමක් නැහැ. ඒ තරමට මගේ හැම සතුටක්ම දැන් ඔබමයි. ඒ ගීතයත් එක්ක අපි රස විඳමු ඊළඟට තවත් ගීතයක්. පියා බිනා පියා බිනා පියා බිනා බාසියා, බාජිනා බාජිනා බාජිනා. ප්‍රියයා නැතුව ප්‍රියා නොමැතිව මේ බටනලාව දැන් වාදනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රියේ ඔබ නැතිව මේ ගීතේ කිසිම රසයක්, මේ ජීවිතේ කිසිම රසයක් මට නැහැ. පියා බිනා ප්‍රියයා නොමැතිව. ඉතින් අපි මේ ගීතයත් රස විඳමු. පියා බිනා पिया बिना बासिया, पिया बिना बासिया, बाजना 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 पिया बिना। ඉතින් ඔන්න එහෙනම් මේ ලස්සන ගීත ගොන්නත් එක්ක අදට මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමවරගෙන යන්න මම සූදානම් වෙන්නේ. මතක තියාගන්න සුරංජී හින්දි සර්ගම්, හින්දි භාෂාවට ප්‍රිය කරන, හින්දි සිනමාවට, හින්දි ගීතයට, සිංහල සිනමාවට අනුකරණය වෙච්ච හින්දි සිනමා ගීත ගැන දැනගන්න ඕන නම් මේ ගොඩාක් හින්දි සිනමාව හා සම්බන්ධ වෙච්ච ගොඩක් කාරණා සහ හින්දි භාෂාවට ප්‍රිය කරන කෙනෙක් ඉන්නවා නම් අදම
සුරංජී හින්දි සර්ගම් කියන මගේ YouTube channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් මෙවැනිම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ආයිබෝවන් නමස්තේ.